හරි ළමයි අයබෝවන් හැමෝටම අද යන්නේ දෙවෙනි වීඩියෝ එක පටන් ගන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලට පුළුවන් තාර්කික ద్వාරයක් දැක්ක ගමන් ඒකේන අවුට්පුට් එක සහ ඒ තාර්කික ద్వාරය මොකක්ද ඒ තර්කය මොකක්ද ඒ තාර්කික ద్వාරයෙන් කියන්නේ කියන දේ ඔයාලට අඳුර ගන්න පුළුවන්. ඉතින් පළවෙනි වීඩියෝ එක බලුවා නම් මේ විද්දි තාර්කික ద్వාර කීයක් තියෙනවද මූලික තාර්කික ద్వාර මොනවද සංයුක්ත තාර්කික ద్వාර මොනවද කියන එක දැන් ඔළුවේ ඇති. ඒ වගේම ద్వාරකින් වෙන දේ මේ වෙලාවේදී ඔයාගේ ඔළුවේ අනිවාර්යෙන් ඇති. ඒ වගේම මතක තියාගන්න වීඩියෝ එක ස්කිප් කර කර බලන්න අවශ්‍ය නැහැ. මම මොකක් හරි හේතුවකින් මේකේ ටයිම් නිකම් බොරුවට කාලේ කන තැනක් තියෙනවා නම් වැඩක් නැහැ. මට ඕනේ පුළුවන් තරම් වීඩියෝ එක ෂෝට් කරන්න. ඔයාලට බලන්න ලේසි කරන්න නම් වීඩියෝ එක ෂෝට් වෙන්න ඕනේ. මම බෝඩ් එකේ බෝඩ් එකේ ලියන්න නැතුව මොකක් හරි වෙන වැඩක් මොනා හරි කරනවා නම් ඒ වගේ කැලි අනිවාර්යෙන් ස්කිප් කරනවා. වීඩියෝ එක එඩිට් කරද්දී ස්කිප් කරලා ඕනේ කරන කැලි ටික විතරක් ඔයාට කරන්න ඔයාට දාන්න. ක්ලාස් එක දිගට කරගෙන යනවා. වැඩක් නැති කැලි වැඩක් නැහැනේ. මම බගුවක් ගහන්න ඉරිය දෙයයි ඒවම කමකයි ගහයි දෙවෙනි පාර කොහොම හරි ගහදී යන්න තප්පර ගානක් තියෙනවා අපරාධෙන්. අන්න ඒ ටික මම ස්කිප් කරලා අනිවාර්යෙන් දාන්න. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලට මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් EduX Hub YouTube channel එකෙන් Google Forms හදලා ඇති. ඒවල ප්‍රශ්න එහෙම ඒවා කරන්න. ඒ Google form එකේ forms වල ඔයාට තියෙනවා ඔයාගේ ප්‍රශ්න දාන්න තැන. අන්න එතනින් අනිවාර්ය වීඩියෝ එකේ අවුලක් හරි වේවා උගන්නන දෙයක අවුලක් වේවා මොනවාම හරි දෙයක් තියෙනවා නම් අන්න ඒකට ඔයාගේ ඒ ප්‍රශ්නේ දාන්න අනිවාර්යෙන් දාලා ඊට පස්සේ EduX Hub එකෙන් මට එවයි මේ ප්‍රශ්න මොකක්ද කියලා මම ඊගා වීඩියෝ එකේදී ඒක නිවැරදි කරන්න. එහෙම නැත්නම් ඔයා පල්ලෙහා කමෙන්ට්ස් වල දාන්න මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඔයාලට අනිවාර්යෙන් පිළිතුරු දෙන්නම්. හරි. එහෙනම් අද වීඩියෝ එකට යමු. වීඩියෝ එක ඉවර වෙනකම් බලුවාට පස්සේ ඔයාට full idea එකක් තියෙයි මූලික තාර්කික ద్వාර සහ සංයුක්ත තාර්කික ద్వාර වල වෙන්නේ මොකද්ද සහ දැක්ක ගමන් මොකද්ද මේ ගේට් එක කියන එක ඔයාට කිසි අවුලක් නැතුව ඔළුවට යයි. එහෙනම් අපි යන් logic gates ඉගෙන ගන්න. හොඳයි. logic gates ඉගෙන ගන්න කලින් අපි තව දෙයක් දැනන් ඉන්න ඕනේ. මොකක්ද? logic gates ඉගෙන ගද්දි ඔයාලට මතකද නිකන් වගු ගහනවා. වගු ටිකක් එහෙම ගහනවා. හරි. ඒ වගු දැන් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ඊට කලින් මට හිතෙනවා ඒක ඔයාලට කිව්වොත් හොඳයි කියලා. මොනවද මේ වගු කියන්නේ කියලා. දැන් අපි ඕකට සාමාන්‍යයෙන් කියනවා truth table කියලා. එහෙම නැත්නම් සත්‍යතා වගු. මොකද්ද මේ සත්‍යතා වගුකින් කරන්නේ? ඔයා ගේට් එකකින් දෙනවනේ input එක. බෝලීය සිද්ධි අපි දෙනවා ඉන්පුට් කීපයක්. ඉන්පුට් දෙන්න පුළුවන් ප්‍රමාණය අපි දෙනවා අදාළ ගේට් එකට. ඒ දෙන ඉන්පුට් වල සත්‍යතාවය සහ සත්‍යතාවය අපි ඒ වගු වල නිරූපණය කරනවා. අපි ඒ වගු වලට ඒ බෝලීය සිද්ධි වල සත්‍ය සහ සත්‍යතාවය අනිවාර්යෙන් දානවා. සහ ඊට පස්සේ ඒ ගේට් එකෙන් එන අවුට්පුට් එක ඒකත් ඒ වගු වල නිරූපණය කරනවා. ඉතින් අන්න ඒ හැමදේම අඩංගුවක් හිතන්න යන්න එපා. මං උගන්වද්දි ඒ වගු අදිද්දි මං මෙන්න මේ හවල්ලෙක් කියලා මං කියලා දෙනවා. ඔයාලට අනිවාර්යෙන් තේරෙනවා. ඕනෑමට වඩා හිතන්න යන්න එපා. ඔයා ලියා ගන්න සත්‍යතා වගු. එහෙම නැත්නම් truth table කියලා දාගෙන logic gate එහෙම නැත්නම් තාර්කික ద్వාරයකට පැවතිය හැකි සියලුම ආදාන සහ ඒවාට අදාළ ප්‍රතිදාන නිරූපණය කරන වගුවක් සත්‍යතා වගුවක් ලෙස හැඳින්වේ කියලා දාගන්නකො නෝට් එක. හරි. අපි මුලින්ම යන්නේ එහෙනම් not gate එකට. not gate එක ටිකක් ප්‍රසිද්ධ මේ විශේෂයි. not gate එක. අපි not gate එකට යමු. හරි. පළවෙනි වීඩියෝ එක බලුවා නම් මේ වෙදි not gate එක කියන්නේ මොන වගේ view එකක් තියෙන gate එකක්ද මොන වගේ view එකකින්ද අපි ඒක අඳුරගන්නේ කියන එක දැන් මේ වෙදි ඔයගොල්ලෝ ඔළුවේ ඇති. මේ තියෙන not gate එක. view එක බලුවොත් ත්‍රිකෝණයක් ඇඳලා ඒක ඉස්සරහින් පොඩි dot එකක් දාලා රවුමක් ඇඳලා වගේ view එකක් තියෙනවා. හරි. දැන් මේකේ තර්කය මොකද්ද? මෙයාගේ තර්කය මොකද්ද? ඒ වගේම ඔයාලට පේනවා ඇති
එක ඉන්පුට් එකයි ඇවිල්ලා තියෙන්නේ. එක අවුට්පුට් එකයි මේ පැත්තෙන් තියෙන ගේට් එකේ. ඒ කියන්නේ ඔයාලට තියෙන ගේට්ස් වලින් මම හිතන්නේ මේ ලෝකෙම තියෙන ගේට්ස් වලින් එක ඉන්පුට් එකක් විතරක් තියෙන එකම ගේට් එක තමයි not gate එක. එක ඉන්පුට් එකයි තියෙන්නේ. එකම ගේට් එක ඉන්පුට් මේ sorry not gate එක. ඕක පොඩ්ඩක් ඔලුවේ තියාගන්න. එක ඉන්පුට් එකයි not gate එකට තියෙන්නේ. හරි. not gate ඇයි මේ not gate කියන්නේ? දැන් gate කිව්වහම මේ logic gate කිව්වහම තාර්කික ద్వාර කියනවා නම් not gate එකට සිංහල වචනයක් ඇති. නෑ එහෙම සිංහල වචන නෑ. එහෙම නම් ඉතින් නැති ద్వාරය වගේ එකක් කියන්න වෙන්නේ. එහෙම නැති එක හොඳයි. නිකන් මවුස් එකට මූසික කියනවා වගේ නිකන් එහෙම නැති එක හොඳයි. මෙහෙමම ඉගෙන ගන්න ඉස්සරහට භාවිත වෙන්නෙත් මේ විදිහටම තමයි. පස්සේ කාලෙකදී මීට එහා දැන් තාම O level නේ. A level ඊටත් එහා කැම්පස් වගේ ඊටත් එහා වගේ එහෙම යද්දි ඔවා යූස් කරනවානේ. එතකොට ඒත් ඔය මේ විදිහටම තමයි ඔයා ඉගෙන ගන්න. මම ඔක පළවෙනි වීඩියෝ එකේදීත් කිව්වා. හරි. දැන් අපි යන්නේ මේකේ තර්කය මොන වගේද කියලා අඳුර ගන්න. ඔයා හිතන්න නංගි මල්ලි මම මේ උදාහරණ අරන් ඔයාටම කියලා දෙන්න try කරන්නේ. හරිද? ඔයා හිතන්න මේ පැත්තෙන් එනවා boy කෙනෙක්. හරිද? ඔන්න boy. boy කෙනෙක් එනවා මේ පැත්තේ. හරිද? ඔය පැත්තෙන් ඔය boy එද්දි දැන් මේ gate එකෙන් යන්නේ. ඔය boy. හරිද? ඔය gate එකෙන් ගිහිල්ලා gate එකේ මේ පැත්තෙන් එද්දි මොකද්ද ඔය boyට වෙන්නේ? ඔය boy girl කෙනෙක් වෙනවා. ඒ කියන්නේ මේ පැත්තේ ඉන්න boy මේ පැත්තට එද්දි girl කෙනෙක් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? පිරිමි ළමයා කියන එකේ විරුද්ධ වචනයක් ගැහණු ළමයානේ. අන්න දැන් ටිකක් ඔලුවට යන්නේ නැති. ඒ කියන්නේ ගේට් එකෙන් එන්නේ විරුද්ධ දෙයක්ද? ඒ කියන්නේ විරුද්ධ වෙන දෙයක්ද වෙන්නේ? ඒ කියන්නේ කොල්ල කෙල්ල වෙනවා. ඒ වගේ දෙයක්ද වෙන්නේ? අන්න හරි. අන්න ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. අපි අර පැත්තෙන් වෙන දෙයක් කිව්වොත් මේ පැත්තට යන්නේ නොවන දේ. අපි අර පැත්තෙන් නොවන දෙයක් කිව්වොත් මේ පැත්තට යන්නේ වෙන දේ. ඒ කියන්නේ මේ පැත්තේ පොසිටිව් දෙයක් තියෙනවා නම් ඒකේ අවුට්පුට් එක විදියට අපිට එන්නේ නෙගටිව් එක. මේ පැත්තේ නෙගටිව් එකක් තියෙනවා නම් මේකේ අවුට්පුට් එකක් විදියට එන්නේ පොසිටිව් එක. හරි. එහෙනම් ඔයා දැන් මතක් කරගන්න ඕනේ මම කිව්වා පොසිටිව් දේවල් අපි ලේසි විදිහකට කියන්න යූස් කරන්නේ පොසිටිව් නම් වෙන දෙයක් නම් එක කියලා. අපි හිතමු එක. මේ පැත්තේ පොසිටිව් දෙයක් තියෙනවා. එහෙමනම් මේ පැත්තෙද්දී එක නෙගටිව් දෙයක් වෙනවා නම් වෙන්න ඕනේ බිඳුව. ඒ කියන්නේ නංගි මල්ලි not gate එකෙන් වෙන්නේ සම්පූර්ණ මේ පැත්තේ තියෙන දෙයට ප්‍රතිලෝමයක් එහා පැත්තෙන් අවුට්පුට් එකක් විදියට දෙන එක. ඒක ඔයාලට දැන් තේරෙන්න ඕනි. ඒ වගේම නංගි මල්ලි මතක තියාගන්න මේ පැත්තෙන් ඔයා දැන් අපි හිතමු මේ පැත්තෙන් අපි දෙනවා ඉන්පුට් එකක් A කියලා. හරිද? අපි ඉන්පුට් එකක් දෙනවා A කියලා. අපිට ඒ නෙවෙයි ඕන එකක් දෙන්න පුළුවන්. B C D E F දෙන්න පුළුවන්. දුන්නට පස්සේ අපි මේ පැත්තට දානවා අවුට්පුට් එක එනවා F කියලා. අපි හිතමු F කියලා අවුට්පුට් එකක් එනවා. ඒ කියන්නේ දැන් ඔයාට තේරෙන්න ඕනේ A කියන්නේ මොක වුණත් මෙතන F කියන්නේ අවුට්පුට් එක නම් F කියන්නේ A ගේ ප්‍රතිලෝමය කියලා. මේක ඔයාගේ දැන් ඔලුවට යන්න ඕනේ. ඔයාත් දැන් දැනගන්න ඕනේ. කොල්ල කෙල්ල වුණා නම් එක බිඳුව වුණා නම් A කියන්නේ F කියන්නේ A ගේ ප්‍රතිලෝමය. අපි මේක එතකොට දැන් F කියලාද කියන්නේ ඒකේ ප්‍රතිලෝමය F එහෙනම් B ගේ ප්‍රතිලෝමය Yද? නෑ එහෙම එකක් නෑ. මේ පැත්තට එද්දී ඔයාලට මතක ඇති බූලිය ප්‍රකාශනයක් කියලා දෙයක් පළවෙනි වීඩියෝ එකේදී ඔයා ඉගෙන ගත්තා. බූලිය ප්‍රකාශන කියන්නේ මොකක්ද කියලා පළවෙනි වීඩියෝ එකේදී නෝට් එකකුත් මම දුන්නා. බූලිය ප්‍රකාශනයක් ලියද්දී මේක ලියන්න විදිහක් තියෙනවා. මොකද අපිට බූලිය ප්‍රකාශනයක් ලියනකොට මේ අහවල් ගේට් එකෙන් ආපු අවුට්පුට් එකක් කියලා මේ අපිට හැමදෙස්සම not gate එක ඇඳලා ඉන්න බෑ. හරිද? ඉතින් අපි ඕකට සම්මත ආකාරයක් තියාගෙන දැනගෙන ඉන්නවා. ඉගෙනගෙන තියෙනවා. ඔයා තාම ඉගෙනගෙන නැහැ. දැන් ඉගෙන ගන්න යන්නේ. ඉතින් අගොර not gate එකකින් මේ පැත්තට ආවහම අපි ඒකට කියනවා අපි ඒක ලියනවා බා කියලා. ඒ කියන්නේ F කියන්නේ මොකද්ද? බාර් එකක් ගන්නවා උඩින්. කොහොම තමයි. එහෙමත් නැත්නම් අපි ඔය අකුර මේ not gate එකෙන් මේ පැත්තට ආවහම කියනවා A dash කියලා. dash කියලා මෙතනින් මෙහෙම ඉරක් අදින එක වෙන්නේ.
A dash. එක්ක A බා දැන් එක්ක A dash. දැන් ඔන්න ඕක ගැන ඕවර්තින්ක් කරන්න යනවා. මොකද්ද මේ දැකලත් නැහැ කියලා. ඔයා ඕනවට වඩා හිතන්න එපා. දැන් ඔයා දැන් මේ එක නම් ඔය එකනේ. ඔයා මෙහෙම ඉරක් ගහනවා. දැන් ඔය එක ඉස්සරහින් ඉරක් නේ තියෙන්නේ. දැන් ඔයාගේ ඔලුවට එකපාරට වෙනවා රින එක කියලා. ඇයි රින එක කියලා ඔයාගේ ඔලුවට ගියේ? පොඩි කාලේ ඔයාට උගන්වලා තියෙන හින්දා බිඳුවට කලින් තියෙනවා සංඛ්‍යා සෙට් එකක් බිඳුවට කලින් තියෙන්නේ ඍණ සංඛ්‍යා කියලා. අපි එහෙනම් බිඳුව ලියනවා. බිඳුවට මේ පැත්තේ තියෙන එක. ඒ කියන්නේ මේක ඉස්සරහෙන් ධන දැම්මහම මේක ධන එක. ධන දැම්මත් නැතත් ධන එක. දැන් එතකොට පොඩි කාලේ සමහර චූටි කාලේ හිතාගෙන ඇත්ත චූටිම කාලේ ඔයා හිතනවා ඇත්තේ බිඳුව කියකින් පස්සේ ආයි සංඛ්‍යා සෙට් එකක් නැහැ. සංඛ්‍යා රේඛා ඉගෙන ගන්න කලින් ඔයා ඉගෙනගෙන තිබ්බ ඇත්තේ බිඳුව තමයි තියෙන පොඩිම සංඛ්‍යාව. පස්සේ ඉගෙන ගත්තා නෑ අම්මට ඍණ සෙට් එකකුත් තියෙනවා. ඍණ කියන්නේ එක ඉස්සරහින් ඉරක් ගැහුවාම ඒක ඍණ එක වෙනවා. දෙක ඉස්සරහින් ඉරක් ගැහුවාම ඒක ඍණ දෙක වෙනවා. ඉතින් එහෙමනම් දැන් ඕක ඉගෙන ගන්න කලින් ඔයාට ඉපදෙනකොට කවුරුත් කියලා තිබ්බේ නෑ ඍණ එක ඍණ දෙක ගැන. ඔක ලියන විදිහක් ගැන. ඒ වගේ තමයි මේක. ඔයා අද ඉගෙනගෙන නැත්තම් not එකකින් not gate එකකින් out එකක් එනවනම් ඒ out එක අපි දැන් ඒ අකුර not gate එකකින් out එකක් විදිහට එනවා නම් අපි ඒක ලියන්නේ A bar එහෙම නැත්නම් A dash එකක් කියලා. A dash වැඩි use වෙන්නේ නැහැ. A bar එක use කරන එක ඔයාලටත් ඔයාලගේ අනාගතයේ තව හදන ගණන් වලට ඒක ඔයාලට ලේසි වෙයි. එහෙනම් නංගි මල්ලි note එකක් දාගන්නවා නම් ඔයා වීඩියෝ පෝස් කරලා මේ note එකක් දාගන්න. ඊට පස්සේ අපි දැන් යන්න හදන්නේ සත්‍යතා වගු වලට. ඔන්න සත්‍යතා වගුවක් තියෙනවා. මොකද මේ සත්‍යතා වගුවට කැමති විදියකට අඳින්න පුළුවන්. දැන් මේ සත්‍යතා වගුවේ අපි දැම්මොත් A input එක දාමුකෝ. input හොඳේ අපි ඒ විදිහට තමයි input එක දෙන්නේ මෙතන. output එක. ඊට පස්සේ මෙතන output F එතකොට සත්‍යතාවකගේ මොකද කරන්නේ? ద్వාරයට අදාළ ඉන්පුට් එක සහ අවුට්පුට් එක නිරූපණය කිරීමක් තමයි මේ සත්‍යතාවකගෙන් කරන්නේ. හරි. එතකොට දැන් මේකේ එක ඉන්පුට් එකයි තියෙන්නේ. මේකට බූලිය සිද්ධියක කීයක් තියෙනවද ප්‍රතිදාන? පළවෙනි නෝට් එකේ පළවෙනි වීඩියෝ එකේ මම කිව්වා බූලිය සිද්ධියකට තියෙන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතිදාන දෙකයි. ඒ කියන්නේ එක්ක වෙනවා එක්ක වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක්ක බිඳුව එක. ඒ කියන්නේ මෙතන මං කියව විදිහට මේකට තියෙන්නේ එක ඉන්පුට් එකයි නම් මේකට තියෙන්න ඕනේ එක්ක බිඳුව. එක්ක සිද්ධි වෙනවා එක්ක සිද්ධිය වෙන්නේ නැහැ. එහෙමනම් අපි මුලින්ම හිතමු සිද්ධිය වෙන්නේ නැහැ. සිද්ධිය වෙන්නේ නැත්තම් මොකද්ද වෙන්නේ? සිද්ධිය වෙන්නේ නැත්තම් මෙතන බිඳුවක් වෙනවා. එතකොට ඒක ප්‍රතිලෝමය මේ පැත්තට එනවා. ඒ ප්‍රතිලෝමයගේ විරුද්ධ එක. ඒකේ විරුද්ධ එක බිඳුව. මේ පැත්ත එක තියනවා නම් මේ පැත්තට එන්න ඕනේ මොකද්ද? බිඳුව. එහෙනම් අපි අවුට්පුට් එක විදියට මේ පැත්තේ බිඳුව තියනවා නම් මේ පැත්තට එන්න ඕනේ ඒක මම කලින් මේ පැත්ත එක තිබ්බොත් මේ පැත්තේ බිඳුව කියලා කතා කරානේ. මේ පැත්තේ බිඳුව තියනවා නම් මේ පැත්තට එන්න ඕනේ එක. අවුට්පුට් එක. ඊට පස්සේ මේ පැත්තේ එක තියනවා නම් මේ පැත්තේ බිඳුව නෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් නොවන සිද්ධිය ගැන කතා කරා. හරි නොවන සිද්ධිය වගුවට දැම්මා. සියලුම ඉන්පුට් අවුට්පුට් නිරූපණය කරන්න ඕනේ වගුවේදී. ඊට පස්සේ වෙන සිද්ධිය ගැන කතා කරොත් ඒකේ අවුට්පුට් එක අපිට එන්නේ බිඳුව කියලා. එතකොට මේ විදිහට අනික් ගේට් සලත් ගහනවත් සත්‍යතාව. ඔව් හැම ගේට් එකකම සත්‍යතාවයක් අපිට අදින්න පුළුවන්. එතකොට මේකේ බූලිය ප්‍රකාශනයක් විදිහට මේක ලියද්දි උඩින් බා එකක් ගහලා තමයි ලියන්නේ. ඒ බා. දැන් මෙතන B තිබ්බොත් මොකද්ද මේ අවුට්පුට් එක? B බා. හරි නංගි මල්ලි. මම මේ තීරුණන් තිබ්බේ මේ ඉන්පුට් මේ ගාන ලියන්න 1 2 කියලා. ඒක නම් ඕනෙත් නෑ. නැතත් අවුලක් නෑ. මේ දැන් මං හිතනවා not gate එක ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. not gate එක මේ වෙද්දි ඔළුවට ගිලා බහැලා තියෙන්න ඕනේ. not gate එකකින් එකෙක් ගියොත් ඌ කොල්ලෙක් ගියොත් කෙල්ලෙක් වෙනවා. කෙල්ලෙක් ගියොත් කොල්ලෙක් වෙනවා. හොඳ එකෙක් ගියොත් නරක එකෙක් වෙනවා. නරක එකෙක් ගියොත් හොඳ එකෙක් වෙනවා. සම්පූර්ණ අනිත් පැත්ත. ප්‍රතිලෝමයක් සිද්ධ වෙනවා. ඔයාලට මන්ට අකල් note එකකුත් දෙන්නද? note එක ලියා ගන්න.
ආදානයේ ප්‍රතිලෝමය ලෙස ප්‍රතිදානය ලබා දේ. එතකොට මේකේ ලක්ෂණ මොනවාද? තියෙන්නේ එක ඉන්පුට් එකයි. ඊට පස්සේ තියෙන්නේ එක අවුට්පුට් එකයි. කොහොමද එක අවුට්පුට් එකයි තියෙන්නේ? එක ඉන්පුට් එකයි තියෙන්නේ. ඒක තමයි විශේෂ ලක්ෂණය. අපි ඊගාවට යන් AND ගේට් එකට. හරි.